හයි ඔන්න අද අපි යන්නේ අලුත් බ්ලොග් එකකින්. ඕගොල්ලන්ට යාල ජාතික වනෝද්‍යානයට තමයි අපි මේ යන්නේ උදේම. අපි හොටෙල් එකෙන් එනකොට නම් උදේ 5ට විතර ඇති. පාක් එක ඕපන් කරන්නේ නම් 6ට. ඉතින් අපි කලින් ඇවිල්ලා queue එකේ ඉන්න ඕනේ. ඉතින් අපි මෙතනට එනකොට නම් 5:45 විතර වෙන්න ඇති. ඉතින් චුට්ට වෙලාවක් ටිකට්ස් අරගෙන queue එකේ හිටියා. ඇත්තටම මේක සන්රයිස් එකත් එක්ක හරිම ලස්සනයි. කියන්නේ අපි උදේම යනකොට ඒ සන්රයිස් එක මාරම ලස්සනයි. ඉතින් ඔන්නෝම දැන් අපේ එන්ට්‍රන්ස් එක පටන් ගත්තා. ඔගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝගේ ID එක අරන් යන්න. මොකද එන්ට්‍රන්ස් එකේදී ඔගොල්ලෝගේ ID එක චෙක් කරලා තමයි ඒගොල්ලෝ හැමෝම ඇතුළට යවන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ යාල ගමන ස්ටාර්ට් කළේ. ඔන්න ඉතින් යනකොට අපිට ඉස්සරලාම හම්බුනේ මෙන්න මේ දෙන්නව. චූටි කෙනෙකුයි තව පොඩ්ඩක් ලොකු කෙනෙකුයි හිටියා. මෝ නම් ඇත්තටම සෑහෙන්න හිටියා. අපිට ගිය දවසේ ගොඩක් හම්බුණා මෝරංචු. අපට ඊළඟට හම්බුනේ මෙයා නම් ටිකක් සනීප නැතුව හිටියේ. අපි ඊළඟට ආවේ මෙන්න මේ වැව ළඟට. එතන නම් අපි ටිකක් වෙලා නතර කරගෙන හිටියා. අතර මෙතන කිඹුල්ලු නම් හිටියා, සෑහෙන්න හිටියා. මෙන්න මෙතන හිටිය ලස්සන කොක්කුරංචුවක්. ඒගොල්ලෝ අර සංචාරක පක්ෂීන් කියන්නේ ඒගොල්ලෝ වෙන්නේ නැති. මෙන්න මේගොල්ලෝ නම් ගොඩාක් හිටියා පඳුරු වලට වෙලා මේ වගේ වාඩි වෙලා. ඉතින් රස්නේ නිසා වෙන්න ඇති. එහෙම යටට වෙලා හිටි. මෙන්න මේක තමයි අපි යාලේ දැකපු ලස්සනම දේ. අලි රංචුවක් වතුර බොන වෙලාවක්. අපි මෙතන ගොඩාක් වෙලා නවත්තගෙන හිටියා අපේ වාහනේත්. ඉතින් ඇත්තට මේක බලාගෙන හිටියට ඇතිවීමක් වෙන්න හරිම ලස්සනයි. ඒගොල්ලෝ හරිම පාඩුවේ වතුර බොන එක. ඉතින් පවුලක් හිටියා, චූටි අයත් දෙන්නෙක් විතර හිටියා. ඉතින් මේ පැත්තට ඇත්තටම ගොඩ කාලෙකින් වැහැලා නැහැ. මම හිතන්නේ සෑහෙන කාලෙකින් වැහැලා නැහැ. ඉතින් අර වැව්වල වතුර ගොඩාක් අඩුයි. මේගොල්ලෝ ගොඩක් වෙලාවට අර වැව් ආශ්‍රිතව තමයි හිටියේ. අපි දැක්කා ඉතින් අර වනජීවීකේ කට්ටිය තුලංගි බවුස වලින් ගිහිල්ලා අර කැලේ ඇතුලේ తాවකාලිකව හදලා තියෙන මේ පොකුණු වගේ වට වතුර පුරවනවා. මොකද ඒ තරම් වතුර ගොඩක් අඩුයි. ඉතින් මෙහෙම තැනකදී තමයි මේගොල්ලන්ව හරි දැක ගන්න හම්බුනේ. මොකද ඒගොල්ලෝ එළියට එනවා ගොඩක් අඩුයි රස්නේ නිසා. මම හිතන්නේ ඒගොල්ලෝ හෙවණක් වගේ අරන් ඇති කැලේ ඇතුලට වෙලා. ඉතින් අපි ගිය දවසේ අපිට ඔන්න ඔය කට්ටියව තමයි ඇත්තටම බලාගන්න හම්බුනේ. ඉතින් අපට ලූකස්ව නම් හම්බ වුණේ නෑ. කොහොම හරි මම හිතන්නේ අපි යාලේ සම්පූර්ණ කැලේ ඇතුලේ පැය 4ක් විතර හිටියා. ඉතින් ඔන්නම තමයි අපේ යාල ගමන ඉවරුනේ.
ඉතින් අලුත් බ්ලොග් එකකින් හම්බෙනකම් බයි බයි.